විදේශ රැකියාවක් කියන්නේ ඇත්තටම ගොඩක් දෙනෙක්ගේ හීනයක්. හැබැයි ඉතින් ඒ හීනට යන පාරේදී වංචනිකයන්ට අහුවෙන්න තියෙන ඉඩකඩත් වැඩි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කිසිම විශේෂ පළපුරුද්දක් නැතුව රජය අනුමත කරපු 100% ආරක්ෂිත මාර්ගයක් හරහා රුමේනියාවේ රැකියාවක් හොයාගන්නේ කොහොමද කියන එක ගැන. මේ බය හරිම සාධාරණයි. මොකද රට රස්සාවකට යන්න හීනමවන ගමන්ම වැරදි ඒජන්සි කාර්යයට අහුවෙලා අතේ තියෙන සල්ලි ටිකක් නැති වෙයිද කියන බය ගොඩක් දෙනෙක්ගේ හිතවල තියෙනවා. හැබැයි ඒ බය නිසාම තමන්ගේ හීනේ අතෑරලා දාන්න ඕන නෑ. වැදගත්ම කාරණේ තමයි මේක. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපි කවුරුත් දන්න SLBFE එක හරහා මේ ජොබ් වලට ඇප්ලයි කරන එක තමයි ආරක්ෂිතම දේ. එතකොට අර කලින් කිව්ව කිසිම අවදානමක් නැතුව හරිම විශ්වාසවන්තව මේ ගමන යන්න පුළුවන්. මතක තියාගන්න මේක තමයි රජය අනුමත කරපු එකම නිල සහ ආරක්ෂිතම ක්‍රමය. හරි එහෙනම් අපි දැන් කෙලින්ම විස්තර වලට බහිමු. SLBFE එකේ ලියාපදිංචි වෙච්ච ඒජන්සි හරහා මේ වෙද්දි මොන වගේ ජොබ්ස් වලටද ඇප්ලයි කරන්න පුරුවන් කියලා අපි බලමු. විශේෂත්වය තමයි මේ වයින් ගොඩක් ඒවට ලොකු පළපුරුද්දක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බලන්නකෝ තියෙන අවස්ථා ටිකේ ඉදිකිරීම් සහායක තනතුරකට ලක්ෂ 3 පන්නලා පඩියක් ලැබෙනවා. ඒ වගේම තමයි ෆැක්ටරි වර්කර්, වෙයාර්හවුස් වර්කර්, කිචන් හෙල්පර් සහ හෝටල් ක්ලීනර් වගේ ජොබ්ස් වලට කාන්තා පිරිමි දෙගොල්ලන්ටම අවස්ථාව තියෙනවා. ඒවටත් ලක්ෂ 3කට කිට්ටු වෙන ඇත්තටම හොඳ පඩියක් ලැබෙනවා. පඩියට අමතරව ලැබෙන දේවල් ටික දැක්කම තමයි මේ අවස්ථාවේ වටිනාකම තවත් තේරෙන්නේ. කෑම, නවාටැන් සහ මෙඩිකල් මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම නොමිලේ. එච්චරක් නෙවෙයි අවුරුදු 2ක කොන්ත්‍රාත්තුව ඉවර වුණාම ආපහු ලංකාවට එන්න එයා ටිකට් එකත් ඒගොල්ලොම දෙනවා. හොඳයි දැන් අපි බලමු මේකට ඇප්ලයි කරන සම්පූර්ණ process එක කොහොමද වෙන්නේ කියලා. මේක හිතන තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි. ඕනම කෙනෙක්ට ලේසියෙන්ම අනුගමනය කරන්න පුළුවන් සරල ස්ටෙප්ස් ටිකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. හරි මේ දිනේ ඒ පියවර ටික. මුලින්ම ඒජන්සියට කෝල් කරලා ජොබ් එක තාම තියෙනවද සුදුසුකම් මොනවද කියලා බලන්න. ඊළඟට පාස්පෝර්ට් CV එක වගේ ලියකෙවිලි ටික දෙන්න. තුන්වෙනියට ඉන්ටර්විව් එකෙන් පාස් වුණොත් ඔෆර් ලෙටර් එකක් ලැබෙනවා. ඊට පස්සේ අනුමත තැනකින් මෙඩිකල් එකක් කරගන්න ඕන. පස්වෙනි පියවරේදී ඒජන්සියම වීසා සහ වර්ක් පර්මිට් හදලා දෙනවා. අන්තිම සහ අනිවාර්යම පියවර තමයි වීසා ආවට පස්සේ SLBFE එකේ රෙජිස්ටර් වෙන එක. දැන් අපි එන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලියේ තියෙන වැදගත්ම සැලකිලිමත් වෙන්නම ඕන කොටසට. ඒ තමයි සල්ලි ගෙවන එක. වංචාවලට අහු නොවි ආරක්ෂිතද මේ මුදල් ගනුදෙනුව කරගන්නේ කොහොමද කියන එක ගැන අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. මේ උපදේශ නම් හොඳටම ඔළුවට දාගන්න. කිසිම වෙලාවක ඒජන්සි ඉල්ලන සම්පූර්ණ මුදල, ඒ කියන්නේ ලක්ෂ 16,000ක් වගේ ලොකු ගාණක් එකපාරේ ගෙවන්න යන්න එපා. හරි ක්‍රමය තමයි ඒක කොටස් වශයෙන් ගෙවන එක. මෙන්න මේ ස්ලයිඩ් එකේ ඒ වෙනස හරිම පැහැදිලි. හැමතිස්සෙම වාරික වශයෙන් ගෙවන්න. ගෙවන හැම සතේකටම ඒජන්සියේ සීල් එක ගහපු රිසිට් එකක් ඉල්ල ගන්න. සල්ලි දාන්න ඕන ඒජන්සියේ නමට තියෙන බැංක් account එකකට විතරයි. කවදාවත් පුද්ගලික ගිණුම් වලට සල්ලි දාන්න එපා. හැම දෙයකටම වඩා වැදගත් දේ අතේ තියෙන සල්ලි දෙන්න කලින් අනිවාර්යෙන්ම ගිවිසුම කියවලා බලලා අත්සන් කරන්න. මේකත් හැමෝම දැනගෙන ඉන්න ඕන ගොඩක් වැදගත් දෙයක්. රජයෙන් අනුමත කරලා තියෙන උපරිම ඒජන්සි ගාස්තුව වෙන්නේ ලක්ෂ 16ක් 17ක් අතර ගාණක්. ඒ කියන්නේ කිසිම ඒජන්සි එකකට ඊට වඩා සතයක්වත් වැඩියෙන් අය කරන්න බෑ. මේ ගැන දැනුවත් නම් කවුරු හරි වැඩිපුර සල්ලි ඉල්ලුවත් ඒක ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. හදිස්සියවත් මොකක් හරි ඒජන්සියක් අනුමත ගානට වඩා සතයක් හරි වැඩියෙන් ඉල්ලුවොත් එහෙම නැත්නම් රිසිට් දෙන්න බෑ කිව්වොත් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කරන්න තියෙන්නේ හරිම සරල දෙයයි. වහම කෝල් එකක් ගන්න 198 ඒ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හොට්ලයින් එකට. කතා කරලා පැමිණිල්ල දාන්න. හරි දැන් මේ හැම විස්තරයක්ම අපි දන්නවා. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? මේ ජොබ් වලට ඇප්ලයි කරන්න ඒ වගේම අලුතින් එන පුරප්පාඩු ගැන දිගටම දැනුවත් වෙන්න පුරුවන් නිලතැන් මොනවද කියලා අපි දැන් බලමු. ආයුධම් කරන විදිය ගැන විස්තර සහ ඇප්ලිකේෂන් ෆෝම් එක ගන්න පුළුවන් rakia.online කියන වෙබ්සයිට් එකට ගිහින්. ඒ වගේම හැමදාම අලුතින් එන ජොබ් ගැන ඉක්මනටම දැනගන්න ඕනේ නම් මේ තියෙන WhatsApp group එකටත් join වෙන්න පුරුවන්. ඉතින් මේ හැම විස්තරයක්ම එක දැලුවම ආරක්ෂිතව ලොකු පළපුරුද්දක් නැතුව හොල්ල පඩියක් සහ අමතර ප්‍රතිලාභات එක්ක රට රස්සාවකට යන හීනය හැබෑ කරගන්න රුමේනියාව කියන්නේ ඇත්තටම හොඳම තේරීමක් වෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න මේක හොඳම වෙලාව.